ඉතින් ඔයා කැමතිද ඔයාගේ කම්පියුටර් එකේ USB slot එක disable කරන්න? ඉතින් මේකත් ඔයාට අවශ්‍ය වෙන දෙයක් වෙන්න පුළුවන්. අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ කොහොමද අපේ කම්පියුටර් එකේ USB slot එක disable කරන්න කියලා. ඉතින් ඔයාගේ මැෂින් එකට වෛරස් එකයි කියලා හිතනවා නම් තව කෙනෙක් ඔයාගේ මැෂින් එකට මේ විදිහට USB plug කරනකොට ඔයා අකමැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ ටිප් එක පාවිච්චි කරන්න. මේ විදිහට මම this PC එකට යනවා. දැන් මෙතනින් බලා ගන්න පුළුවන් මගේ දැන් තියෙන පාර්ටිෂන් ටික. මම මේ විදිහට මගේ pen drive එක මේ විදිහට කනෙක්ට් කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ Lex RM කියලා තියෙන පාර්ටිෂන් එක තමයි අලුතෙන් ඇඩ් වුනේ. දැන් අපි බලමු කොහොමද USB slot එක disable කරන්න කියලා. මෙතන search bar එකට ගිහින් search කරගන්න registry editor කියලා. මේ විදිහට REG කියලා type කරගුවාම අපිට ඒක බලා ගන්න පුළුවන්. මෙන්න මේක click කරන්න. දැන් මෙතන yes කියන එක දෙන්න. දැන් මේ වගේ folder ටිකක් බලා ගන්න පුළුවන්. මෙතනින් යන්න ඕනේ මේ local machine කියලා තියෙන එකට. ඊළඟට බලා ගන්න පුළුවන් system කියලා තියෙනවා. මේ system කියන එකට යන්න ඕනේ. දැන් මෙතනින් තුන්වෙනියට තියෙනවා බලා ගන්න පුළුවන් current control set කියලා. මෙන්න මේකට යන්න ඕනේ. දැන් මේ වගේ ෆෝල්ඩර් ගොඩක් බලා ගන්න පුළුවන්. මෙතනින් පහළට යන්න ඕනේ. පහළට ගියාට පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් USB straw කියලා. මෙන්න මේක ක්ලික් කරන්න ඕනේ. දැන් මෙතනින් බලා ගන්න පුළුවන් start කියලා දෙනවා. මේ start කියන එක ක්ලික් කරන්න. මෙතන අපිට value data කියලා තියෙන තැන 3 තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතනින් 3 ඇරෙන්න වෙන ඕනම ඉලක්කමක් දාගන්න පුළුවන්. මම මෙතන මේ විදිහට 4 සිලෙක්ට් කරගෙන ඕකේ කරනවා. දැන් ආපහු මගේ pen drive එක මම මේ විදිහට අයින් කරගන්නවා. දැන් මම ආයෙම මගේ pen drive එක මේ විදිහට machine එකට plug කරගන්නවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් pen drive එක මෙතනින් පෙන්වන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි අපේ machine එකේ USB ටික අපි disable කරගන්නේ. ඉතින් මේ වීඩියෝ හොඳ නම් වීඩියෝ like එකක් comment එකක් දාන්න. තව අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහින් යන්න.